ආයුබෝවන්. අද අපි කතා කරමුද හරිම සුවිශේෂී කතා දෙකක් ගැන. එකක් තමයි චුල්ලපන්තක හම්දුරුවන්ගේ ජීවිත කතාව. අනික තමයි ඒකට සම්බන්ධ වෙන චුල්ලසෙටි ජාතකය. මේ මූලාශ්‍ර දිහා බලද්දී අපිට පේනව නේද කෙනෙක්ගේ හැකියාවන් අර සැඟවිලා තියෙන දේවල් කොහොමද මතු කරගන්නේ කියලා විශේෂයෙන්ම නිවැරදි මඟ පෙන්වීමක් ලැබුණම. ඇත්තම මෙතන හරි අපූර්වට පේනවා. අර බාහිරින් පේන දේ නෙවෙයි ඇතුළාන්තය කියන එක. සමහර වෙලාවට අතීතයේ දේවල් බලපන්න පුළුවන්. හැබැයි වර්තමාන උත්සාහයයි අර ලැබෙන අනුශාසනාවයි කොච්චර වටිනවද කියන එක. කතාව පටන් ගන්නෙත් හරිම රසවත් විදිහට නේද? අර ධනවත් සිටු දුවක් සේවකයෙක් එක්ක පැනලා යනවා. ඔව්. පස්සේ මඟදී දරුවෝ දෙන්නෙක් ලැබෙනවා. මහාපන්තකයි චුල්ලපන්තකයි. හරියටම. ඊට පස්සේ ඉතින් මිත්තනිය තමයි මේ දෙන්නව බලාගන්නේ. එතකොට මහාපන්තක කුමාරයා පැවිදි වෙනවා. ඔව්. පැවිදි වෙලා භාවනා කරලා එහෙම අන්තිමට රහත් භාවයටපත් වෙනවා. ඉතින් තමන් ලැබූ ඒ සැනසීම, ඒ විමුක්තිය තමන්ගේ මල්ලිටත් ලබා දෙන්න ඕනේ කියලා හිතෙනවා. ඒකයි එහෙනම් චුල්ලපන්තක කුමාරයාවත් පැවිදි කරවන්නේ. හැබැයි ඉතින් එතන තමයි අර ලොකුම අභියෝගය එන්නේ නේද? ඔව්. චුල්ලපන්තක හමුදුරන්ට මාස 4ක් තිස්සේ එක මේක ගාතාවක්වත් මතක තියාගන්න බැරි වෙනවා කියන්නේ ඒක හිතා ගන්නත් අමාරුයි. මොකක් දෙකට හේතුවොම්නේ. පොත්පත්වල සඳහන් වෙන්නේ ඉතින් පෙරාත්මික සිද්ධිය. අර කාශ්‍යප බුදුන් කාලේ ටිකක් ඉගෙන ගන්න අපහසු හාමුදුරු නමකට hina වෙච්ච කර්මය කියලා. ඒකයි. හැබැයි ඉතින් ඒක විපාක දෙන්නේ නැත්තේ නිකන් අර මානසිකව ලොකු බාධකයක් විදිහට වෙන්නේ නැත්නම් Tamanට බෑ කියන හැඟීම සමහර විට අයියාගෙන් එන පීඩනය ඒවත් එක තවත් දරුණු වෙන්නේ නැති. ඒක කොච්චර දුරදිග ගියාද කියනවනම් අන්තිමට මහාපන්තක හාමුදුරුවෝ හිතනවා මේ මල්ලිට මේ ශාසනයේ ඉඳලා වැඩක් නැහැ මාස 4ක් තිස්සේ එක ගාථාවක් බෑ කොහොමද නිවන් දකින්නේ කියලා යන්නම කියනවා නේද? ඔව් විහාරෙන් යන්නම කියනවා. ඒක හරිම කනගාටුදායක අවස්ථාවක් තමයි. ඒතර කියමනක් තියෙන්නේ අඳුරුම වෙලාවේ තමයි එළිය පේන්නේ කියලා. ඒ කියන්නේ ඒ කනගාටුවෙන්ම තැවෙනකොට තනයි බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ. උන්වහන්සේ ඒ වෙලාවේ චුල්ලපන්තක හාමුදුරුවෝ හොයාගෙන ඇවිත් කාරණාව අහලා ආයෙත් තමන් ළඟට එක්කගෙන යනවා. බලන්න කොයි මහා කරුණාව. ඊට පස්සේ දෙන භාවනා ක්‍රමයත් හරිම විශේෂයි නේද? අර පිරිසිදු සුදුරෙදි කෑල්ලක් දීලා රජෝහරණන් කියලා හිතමින් අතුල්ලන්න කියනවා. ඒ කියන්නේ කිලිටි අයින් කිරීම වගේ අදහසක්. හරියටම ඒකේ හරිම ගැඹුරු තේරුමක් තියෙනවා. අර මාස ගාණක් වචන මතක තියාගන්න බැරිව හිටපු කෙනාට මේක ප්‍රායෝගික දෙයක්. අතින් රෙද්දා අතුල්ලනවා. ඇහෙන් දකින්නවා ඒක ටික ටික කිලිටි වෙන හැටි. අර පිරිසිදු දේ අපිරිසිදු වෙනකොට එතනින් අල්ලගන්නවා අනිත්‍ය. ඒ කියන්නේ හැමදේම වෙනස් වෙනවා කිසි දෙයක් ස්ථිර නැහැ කියන එක. ඒ කියන්නේ අර වචන වලින් තේරුම් ගන්න බැරි වුණ ගැඹුරු දෙයක් මේ ක්‍රියාවෙන් තේරුම් ගත්තා වගේ. හරියටම ඒක තමයි වෙන්නේ. ඒ වෙලාවෙම බුදුහාමුදුරුවොත් මනසින් පෙනී ඉඳලා දේශනා කරනවා ඔය රෙද්ද කිලිටි වුණා වගේ තමයි හිතේ තියෙන රාග ద్వේෂ මෝහ කියන කිලුටුත් කියන. එතකොට අන්න ඒක අහනවත් එක්කම චුල්ලපන්තක හාමුදුරුවෝ සිව්පිලිසිම් ව්‍යාපත් එක්කම රහත් වෙනවා. ඒ කියන්නේ අර ධර්මය, අර්ථය, භාෂාව ඒ ඔක්කොම පැහැදිලිව තේරුම් ගැනීමේ නුවණ පහළ වෙනවා. එතනින් මෙහාට ගිහින් මුළු ත්‍රිපිටකයම ප්‍රගුණ කරනවා. හරිම පුදුම පරිවර්තනයක්. ඒක ගාතාවක් බැලි කෙනා මුළු ත්‍රිපිටකයම. ඉතින් ඊට පස්සේ උන්වහන්සේගේ ඒ හැකියාව අනිත් අයටත් පේන සිද්ධියක් වෙනව නේද? අර ජීවක වෙදතුමාගේ දානයක් සම්බන්ධව. මහාපන්තක හාමුදුරුව අනිත් අයට දාණයට වඩින්න කියන ආරාධනා කරද්දී චුල්ලපන්තක හාමුදුරුවෝ මග ඇරිනවා. දානේ වෙලාවේ බුදුහාමුදුරුව අහනවා විහාරේ තව භික්ෂූන් ඉන්නවද කියලා. එතකොට තමයි චුල්ලපන්තක හාමුදුරුව අර ශ්‍රුද්ධි බලයෙන් Taman වගේම පෙනුම තියෙන හාමුදුරුවෝ 10ක් මවලා පෙන්වන්නේ. 10ක්ම? පස්සේ බුදුහාමුදුරන්ගේම උපදෙසක් අනුව තමයි නියම චුල්ලපන්තක කෙනා කවුද කියලා හොයාගන්නේ. ඒකෙන් පේනව නේද අර මානසික බාධක අයින් වුණාම කොච්චර බලයක් ලැබිලාද කියා? ඇත්තටම. හොඳයි. ඔය කතාවෙන් අපිට චුල්ලපන්තක හාමුදුරුවන්ගේ වර්තමාන ජීවිතය ගැන ගොඩක් දේවල් තේරෙනවා. හැබැයි බුදුහාමුදුරුව මේකට සම්බන්ධ කරලා අතීත කතාවකුත් දේශනා කරා නේද? අර චුල්ලසෙෂ්ටි ජාතකය. ඒකත් හරිම වැදගත්. බඩනැස බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කාලේ අපේ බෝධිසත්වයන් වහන්සේ චුල්ලසෙෂ්ටි කියලා හරිම නුවණක්කාර සිටුවරයක් වෙලා ඉඳලා තියෙනවා. දවසක් පාරේ යද්දි මීකුණක් මැරිච්ච මීයක් දැකලා කියනවා නුවණ තියෙන කෙනෙක්ට මේකෙන් උනත් දියුණු වෙන්න පුරවල් කියලා. නිකම් මැරිච්ච මීයක්ගෙන්. ඒක අහගෙන ඉඳලා තියෙනවා චුල්ලන්තේ වාසික කියලා දුපත් තරුමයෙක්. එයා අර මීකුණ අරගෙන යනවා මොකටද? බල්ලලෙකුට කන්න දීලා ඒකෙන් කාසියක් හොයා ගන්නවා.
අන්න ඒ කාසියෙන් තමයි යාගේ ගමන පටන් ගන්නෙ. හරිම උපායශීලීව ටිකෙන් ටික දේවල් කරලා උප්පැණි විකුණනවා, මල් විකුණනවා, දර හොයලා දෙනවා, තනකොළ විකුණනවා. අන්තිමට නැව්වල බඩු ගනුදෙනු කරන තැනටම දියුණු වෙනවා. පුදුමයි නේද? අර පොඩි ආරම්භයෙන් කොච්චර දුරක් ගිහින්ද කියලා. හරියටම අන්තිමට අර චුල්ලසෙට්ටි සිටුවරයා මේ තරුණයාගේ නුවණ ගැන පැහැදිලා තමන්ගේ දුවත් දීලා තමන්ගේ සේස තමයි යාට පවරනවා. ඒක බුදුහාමුදුරුවෝ මේ කතා දෙක සම්බන්ධ කළේ කොහොමද? උන්වහන්සේ දේශනා කරනවා එදා ඒ මීකුණෙන් දියුණු වුණ චුල්ලන්තවාසික කියන්නේ තමයි මේ වර්තමානයේ චුල්ලපන්තක හාමුදුරුවෝ කියලත් එදා ඒ නුවණැති චුල්ලසෙට්ටි කියන්නේ තමන් වහන්සේමයි කියලත්. ඒ කියන්නේ අතීතයේ ලෞකික දියුණුවට හේතු වුණ නෝනයි උත්සාහයයි වර්තමානයේ ලෝකෝත්තර දියුණුවටත් මඟ පෑදුවා වගේ. ඔව් ඒ වගේම අර මඟ පෙන්වීම අතීතයේ සිටුවරයාගෙන් වචනයක් විදිහට ලැබුණ මඟ පෙන්වීම වර්තමානයේ බුදුහාමුදුරුවන්ගෙන් භාවනා ක්‍රමයක් විදිහට ලැබුණා. ඉතින් මේ කතා දෙකෙන්ම අපිට ගන්න තියෙන ලොකුම පාඩම තමයි පටන් ගැනීම මොන වගේ වුණත් කොච්චර බාධක තිබුණත් නුවණ තේනවා නම් නිවැරදි මඟ පෙන්වීම තේනවා නම් ගොඩෙන්න පුළුවන් කියන එක. ලෞකිකවත් ලෝකෝත්තරවත්. ඒකත් ඒ වගේම තව දෙයක් මට හිතෙනවා අර චුල්ලසෙට්ටි සිටුවරයා මීකුණේ වටිනාකමක් දැක්කා. බුදුහාමුදුරුවෝ අර හැමෝම අත්හැරතු චුල්ලපන්තක හාමුදුරුවන්ගේ ඇතුලේ තිබ්බ ශක්තිය දැක්කා. සමහර විට අපිත් එදිනෙදා ජීවිතේදී තමන් දිහා බලද්දි හරි අනිත් අය දිහා බලද්දි හරි අර බැලු බැල්මට පේන්නේ නැති හැංගිලා තියෙන හැකියාවන් වටිනාකම් ඒව හොයන්න දකින්න තව ටිකක් උත්සාහ කරන්න ඕනේ නේද කියලා හිතෙනවා. හරියටම අපි මඟ හරින දේවල් වල තමයි සමහර වෙලට ලොකුම දේවල් හැංගිලා තියෙන්නේ. ඊටම වටිනා අදහසක්.